පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ දවස්වල ඉන්නේ බන්ධනාගාරේ. ඒ 2016 අවුරුද්දේ එතුමා ඌව පළාත් මහ ඇමතිවරයා විදියට කටයුතු කරන කාලේ පෙර පාසල් ළමයින්ට පාසල් බෑග් දෙන්න කියලා රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලුවම ඒක ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ බැංකුවේ තිබුණු පළාත් සභාවට ස්ථාවර තැන්පත් ගිණුම් 6ක මුදල් ඉවත් කරලා රජයට පාඩු කරා කියලා. ඒකෙන් රජයට වෙච්ච පාඩුව විදියට ගණනය කරලා තියෙනවා රුපියල් ලක්ෂ 173ක්. මේ සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මහත්මයා බන්ධනාගාරගත වෙද්දී අප්‍රේල් මාසයේ 10 වෙනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා විශේෂ ප්‍රකාශයක් කරනවා. එතනදී ඔහු කියා සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක එම මුදල් ඉවත් කරගෙන තිබුණේ ආණ්ඩුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව කියලා. මගේ අනුදැනුම ඇතුව අපේ භාණ්ඩාගාරයේ ලේකම්තුමා තමයි එදා චක්‍රලේඛනයේ යැව්වේ විශේෂයෙන්ම පළාත් සභා මුදල් තැන්පත් ගිණුම්වල තියන්න බැරි බවට. කෙසේ වෙතත් මේ ප්‍රකාශය සිදු කිරීමත් එක්ක හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසම දන්වලා තිබුණේ චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් කරන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්න අප්‍රේල් මාසේ 17 වෙනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස. ඉහත විමර්ශනයට අදාළව තොරතුරු රනිල් වික්‍රමසිංහ මහත්මයා දන්න බවත් එම සිද්ධිදාමයට යම් අවස්ථාවක හිටපු ජනාධිපතිවරයා මැදිහත්ව ඇති බවත් අල්ලස් කොමිසමට පෙනී ගියපු නිසා අල්ලස් කොමිසම කරුණු තහවුරු කිරීම සඳහා තමන් සතු ලේඛනද රැගෙන එන ලෙස හිටපු ජනාධිපතිවරයාට වැඩිදුරටත් දන්වලා තිබුණා. ඒ වගේම එදින නොපැමිණිය හෝ දූෂණ විරෝධී පනතට අනුව ක්‍රියා කරන්නට සිදුවෙන බවද අල්ලස් කොමිසම හිටපු ජනාධිපතිවරයාට එම ලියුමෙන් දන්වලා තිබුණා. ඔය අතරේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාර්යාලෙනුත් විශේෂ ලිපියක් ඊට පසුවදාම නිකුත් කරලා තිබුණා. උපුටා ගැනීම. අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කැඳවීම සම්බන්ධයෙන් 8 වෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනය. ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපති වශයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියා කර තිබෙන අතිශය වේගවත් ස්වරූපය පුදුමය දනවන සුළුය. ඉහත ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ පළමු වරට ප්‍රචාරය වූයේ ඊයේ සවස 6ටය. එදින රාත්‍රියේ සිට පසුදින කාර්යාල විවෘත වන වේලාවතේ කිසිදු නිලධාරියෙක් කොමිෂන් සභාවේ රාජකාරී නොකළ බව තහවුරු වෙයි. කොමිසමට කැඳවීමට අදාළ ලිපිය 8 වෙනි විධායක ජනාධිපතිවරයාගේ කාර්යාලයට ලැබුණේ අද දහවල් 12:30ට පමණය. කොමිෂන් සභාවේ නියමය පරිදි හිටපු ජනාධිපතිවරයා ඒ හමුවට කැඳවන බව ලිපියේ සඳහන්ය. මේ අනුව පැහැදිලි වන කරුණු කිහිපයකි. ප්‍රකාශය කර පැය 18ක් ගත වීමට මත්තෙන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම 8 වෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දීම කර තිබේ. නිලධාරීන් කොමිසමේ රාජකාරී නොකරන රාත්‍රී කාලය අඩු කළ විට සියලු දේ සිදු ඇත්තේ පැය 3ක පමණ කාලයක් ඇතුළතය. එම කාලය තුළ ඉහත ප්‍රකාශ අදාළ ලිපි ගොනුව නිලධාරීන් විසින් සකසා එය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර නියමය නිකුත් කිරීම වෙනුවෙන් කොමිෂන් සභාවද රැස් කර තිබෙන බව පැහැදිලිව නිරීක්ෂණය වේ. අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙම ක්‍රියාකාරීත්වය ලෝක වාර්තාවක් ලැබීමට සමාන වේ. අල්ලස් කොමිසම මීට පෙර ඒ ආකාරයට කිසි විටක ක්‍රියා කර නැත. කොමිසම හමුවේ පෙනී සිටින ලෙස 8 වන විධායක ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුලය. හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ නීතිඥයනුත් මේ කාලය තුල කොළඹ රැඳී නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමට පියවර ගැනෙනු ඇත. 2025/4/11. ඒ අනුව අල්ලස් කොමිසම හිටපු ජනාධිපතිවරයාට නැවත දවසක් ලබා දෙමින් කියලා තිබුණේ අප්‍රේල් මාසේ 25 වෙනිදා කොමිසමට පැමිණෙන ලෙස ලිපියක් මගින් දන්වමින්. ඒත් රනිල් වික්‍රමසිංහ මහත්තයා 25 වෙනිදාත් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ. කොහොම වුණත් අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නට මත්තෙන් ඊයේ උදේ එහෙම නැත්නම් අප්‍රේල් මාසේ 28 වෙනිදා උදේ
සිය නීතිඥවරුත් එක්ක හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට ආවා. උදේ 9:30ට අල්ලස් කොමිසමට ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකෙන් පිට උනේ දවල් 12:30ට. ඒ ඇවිල්ලත් මාධ්‍යයට කිසිම කතාවක් නොකියපු හිටපු ජනාධිපතිවරයා නිහඬවම අල්ලස් කොමිසමෙන් පිට වෙලා ගියා. නමුත් එතන හිටපු නීතිඥ මහත්තයෙක් කිව්වේ මේ පැය 3 ඇතුළත පිටු 10ක ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ මහත්තයා අල්ලස් කොමිසමට දුන්නා කියලා. ඔය අතරේ ඊයේ හවස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා සිය නීතිඥයින් එක්ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්නට සූදානම් කරලා තිබුණා. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අල්ලස් කොමිසම ගැන අල්ලස් කොමිසමට ගිහිල්ලා කරපු දේවල් ගැන එතුමා දැක්වූ අදහස්. අද මම අල්ලාසා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගියා. විශේෂයෙන්ම නීතිඥ මහත්තුත් මම එක්ක පැමිණියා. මම කට උත්තරයක් දීලා දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. මම ඉස්සෙල්ලාම මම ප්‍රකාශයක් කරා. මොකද මම මෙතනදී කතා කරන්නේ ඇත්ත වශයෙන්ම කොමිෂන් සභාව ඔක්කොලටම එන්න කියලා තුනයි. එතෙන්ට ඒ නිසා මම හිතන්නේ කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා මේ කරුණු මම මෙතන කිව්වත්. මොකද එන්න කියන්නේ කරුණු කියන්නේනේ. අනෙම දැනුම් දුන්නේ මට අප්‍රේල් 11 වෙනිදා දැනුම් දුන්නත් මම අප්‍රේල් 10 වෙනිදා කරපු මාධ්‍ය අනුව ප්‍රකාශ යන ඒට අදාළ තොරතුරු මම දන්න නිසා ඔබ විමර්ශන අදාළ සිද්ධිදාමයට යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවයි. ඉතින් මම කොහොමද ඊළඟ සතියේ කොළඹ හිටියේ නැති නිසා අපි සිංහල අවුරුදු ගන්නවනේ මම දන්නේ ආණ්ඩුවේ පැත්තෙන් සිංහල අවුරුද්දේම තියනවාද කියලා අපිට තියෙනවා. ඊට වඩා මගේ නීතිඥ මහත්මයා රට ගිහින් ඉතින් එහෙම කිව්වැද්දි මට දෙවනි ලියුමක් ආවා ඊට පස්සේ. ඊට පස්සේම රොනල් පෙරා මෑතුමා ලිපියක් එව්වා. පළමුවෙන්ම මේ අධ්‍යක්ෂක ජෙනරාල්ට එතුමා 28 වෙනිදා ගන්න නැහැ කියලා. කෙසේ හෝ 21 වෙනිදා මට ලියුමක් හම්බුණා. ඒකේ කිව්වා මට 25 වෙනිදා එන්න කියලා. දැන් 25 වෙනිදා මං හිටියට මෙතුමා නෑනේ. ඉතින් ඒ නිසා එතුමාගේ රෙෂාන් ගමගේ මැතිතුමා ලියලා කිව්වා එතුමා නැහැ කියලා. මම පුදුම වුණා මට එන්න කිව්ව එක. මොකද ඉසානායක මැතිතුමාට ලියුමෙන් කියලා තිබුණා අධ්‍යක්ෂ ජෙනරල්තුමාට 27 වෙනකන් කොළඹ ලංකාවේ නැහැ කියලා. කොළඹ නැහැ කියලා. එතන කිව්ව කාරණා දෙකක්. එකක් මේ මං දන්න තොරතුරු. ඒ කියන්නේ කියන්නේ ඊළඟට කිව්වා මේ අනුව මම 25 වෙනි දින මම අප්‍රේල් 21 වෙනිදා දක්වා කොළඹ ප්‍රදේශයේ රැඳී නොසිටින බව එම දක්වන හේතුව 2023 අංක 9 දාන දූෂණ විරෝධී පනතේ 126 වගන්තිය ප්‍රකාරව සාධාරණ හේතුවක්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර ඒ නිසා එන්ට කිව්වා. ඉතින් මං කිව්වා දැන් මේක අනුව මම සැකකාරයෙක් අපරාධයක් සිදු කරලා තියෙන නිසා මට නීතිඥ මහත්මයා මන් ළඟ ඉන්න ඕන කියලා. ඒකට ඒගොල්ලෝ කිව්වා නෑ නෑ කියලා. කොහොමද මම මේක ලියලා දුන්නා. ඊළඟට ඊට පස්සේ 22 වෙනිදා සභාපති ඉද්දවල මැතිතුමාට ලියලා තිබුණා. ප්‍රශාන් ගමගේ මැතිතුමා. ඒ වගේම 25 වෙනිදා ලියුමක් හම්බෙලා තිබුණා. ඒකේ මෙතන කියලා තියෙන්නේ මැදිහත් වීම නෙමෙයි අනවශ්‍ය ලෙස මැදිහත් වීම. ඉතින් මං කිව්වා දැන් මේකේ අනුවත් මට මේ අපරාධ පරීක්ෂණය මූණ දෙන්න වෙයිද කියලා මට නීතිඥයෙක් වුමනයි කියලා. ඒගොල්ලෝ නීතිඥයෙක් වුමන නැහැ කිව්වා. කොහොම හරි මේක දාලා ඊළඟට මම කිව්වා මේ හැමදාම මිනිස්සු කැඳවන මේ ප්‍රදේශයට මේ කාර්යාලයට මං එනකොට විතරයි මාධ්‍යයට දැනුම් දෙන්නේ කියලා. ඉතින් ඒක හේතුව දන්න අනික මං විරුද්ධ වුණා මේ තියෙන ලිපිගොනු පිට අයට පෙන්වන එක ගැන. මගේ හැම කාටද පෙන්වන්නේ කියලා මං අප්‍රේල් 11 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා මඩකලපුවේ කරන කතාව කිව්වා. 15 වෙනිදා එන්න කියලා තියෙන්නේ අල්ලස් කොමිසමට. දැන් මම දැක්කා ලියුමක් ලියලා තියෙනවා අල්ලස් කොමිසමට අවුරුදු කනවා.
ඒ කියන්නේ එතුමා ලියුම දැකලා තියෙනවා. එතුමා බොරු කියන්න බෑනේ. ඒක තියෙනවද? මේක දැන් නේද? ජනාධිපතිතුමා ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ කොමිටියේ මේ කොමිසමේ ලිපි ජනාධිපතිතුමා ඒ කාර්යාලය එක්ක අරගන්නවා කියලා. ඉතින් මං කිව්වා මට සාධාරණයක් සිදු වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මගේ නීතිඥ මහත්තුන්ට කොමිසම මුණ ගැහෙන්න වෙලාවක් දෙන්න. කොහොමද කොමිසමේ මේ ජනාධිපතිතුමා කතා කරන්නේ? කොහොමද ඒක වෙන්නේ? ක්ලීන් ශ්‍රී ලංකාවද මොන ලංකාවද කියලා දන්නේ නැහැ දැන්. කොම්බනි මම පිළිතුරු දුන්නා ප්‍රශ්න වලට. මම කිව්වා මම දන්න තරමට මේ රටේ පළාත් සභා මහා ආණ්ඩුව මුදල් යොදවන්න පුළුවන් විසර්ජන පනත නීතිය අනුව. විසර්ජන නීතියක තියෙනවා වියදම් කරන්න පුළුවන් සම්පූර්ණ ප්‍රමාණය. ණයට ගන්න ප්‍රමාණය. එය වියදම් කිරීමේදී කොයි අංශවලටද වියදම් කරන්න කියලා. එකක් තියෙනවා පුනරාවර්තන වියදම්ද ප්‍රාග්ධන වියදම්ද කියලා. දෙක තියෙන්නේ එක ව්‍යාකෘති අතට කියනවා මේ අමාත්‍යාංශ මේ දෙපාර්තමේන්තුව මේ වැඩසටහනට මේ මුදල් යොදවන්න පුළුවන් කියලා. Tamanට පුළුවන් මේ මුදල් එක කාරණයක වෙනස් කරන්න. ඒත් එකකවත් කියලා නෑ තැන්පත් ගිණුමක දාන්න පුළුවන් ඉඩ දුන්නොත් විතරයි. පාර්ලිමේන්තුවේ නැත්තම් පළාත් සභාවේ විසර්ජන පනතකින් ඉඩ දෙන්නේ නැත්තම් නීතියකින් ඒක තැන්පත් ගිණුම වලට දාන්න බෑ. ඉතින් මේ අවුරුදු වල මහා ආණ්ඩුවේ නම් තැන්පත් ගිණුම වලට දාන්න ඉඩ දෙන්නේ නෑ. මේ මුදල් දෙන්නේ එකතු කරන්නේ වියදම් කරන්න කියන්නේ මේ මුදල් වියදම් කරාම ප්‍රාග්ධන නැත්නම් පුනරාවර්තන වැඩ කටයුතු වලට මේ මුදල් ආර්ථිකයට යනවා. හැම එකම ආර්ථිකයට යනවා. ආර්ථිකයට මුදල් ගියාම තමයි ආර්ථිකය නැගලා ගන්න. ඉතින් මේ මුදල් ඔක්කොම අරගෙන අපි තැන්පත් ගිණුම වල දැම්මම මොකද යන්නේ? අනික තැන්පත් ගිණුම දාලා වැඩ නැහැ බැංකුවලට මුදල් දෙන්න හේතුවනේ ආණ්ඩුවේ වැඩ කටයුතු කරන්නේ නැත්නම් ආර්ථිකය දුවන්නේ ආර්ථිකය දුවන්නේ නැත්නම් මුදල් ගන්න බෑ. ඒ නිසා මේ ක්‍රමවේදය අනුව වැඩ කරන්න. මේ අවස්ථාවේ විශේෂයෙන්ම කොහොමදයි මුදල් හොයාගන්නේ? ණයට ගන්නවා, බැඳුම් කරවල ගන්නවා. පොලිය ගෙවනවා. කවුද ඒවට ආපහු ගෙවන්නේ? ගෙදරින් බලන්න කන්නඩි තමුන්නාත්. එහෙනම් මුදල් එවලෙම යොදවන්න ඕනේ වැඩ කටයුත්තට. අපි මුදල් අරගෙන ඔබතුමාලා ගෙවන ගමන් කවුරු හරි ඒක තැන්පත් ගිණුමක් තියලා ඒ මුදල් අරගෙන මහ ඇමතුමා රට යනවා. ඒක කරන්න බෑ. කැමතියක් කරන ඒව කරන්න බෑ. ඇමතිවරයෙක් හරි කරන්න බෑ. ඒ ටික කරන්න ඕනේ. ඉතින් මගෙන් ඇහුවා මොකද්ද මේ ගැන මේ මුදල් ඉතින් මං කව මේ අනුව අපි කියනවා නම් මුදල් එකතු කරගෙන අපිට භාණ්ඩාගාරයේ ලේකම්ට විරුද්ධව නඩු දාන්න වෙයි. මේ තියෙන මුදල් ඔක්කොම පිටකොටුවට ගිහින් වැඩි පොලියට දුන්නේ නැති එක. අයවැයක් තියෙන ආණ්ඩුවේ වියදම් වලට. ආණ්ඩුවේ වියදම තියෙන ආර්ථිකය ගෙනියන්න. ආණ්ඩුව වියදම් කරන්නේ නැත්තම් කොහොමද ගෙනියන්නේ? මේ සැරේ ට්‍රිලියන ගාණක් අපි වියදම් කරනවා. ඒවා වියදම් කරන්නේ නැත්තම් ආර්ථිකය දුවන්නේ නැහැ. ප්‍රධානම එක තියෙන්නේ පඩි ගෙවන එක. ඒ දිනේට පඩි ගෙවන්න ඕන. මුදල් නැත්තම් ණයට අරගෙන හරි ගෙවන්න ඕන. ඒකයි අපි කරන්නේ.
ඔය ඔක්කොම කල් දාන්නද ආපහු තැන්පත් ගිණුම අවසන් වෙනකම්? මම නම් කිව්වා මට පේන්නේ නැහැ මේ තැන්පත් ගිණුම් වල මුදල් ඉවත් කරන එක අපරාධයක් නෙමෙයි. අපරාධේ තියෙන තැන්පත් ගිණුම් වලට මුදල් දාන එක. ඉඩ නැති අවස්ථාවේ. තමන්ගේ පුද්ගලික මේකට. ඉතින් එතන මට පේුන්නේ නැහැ කියලා. අඩුපාඩුව. ඒ ස්ථාවරේ තමයි තියෙන නීතිය. මේ මුදල අරගත්තා මේ මුදල අපි තැන්පත් ගිණුමක දැම්මා. ඒක අයින් කරාම මාස දෙකකට ඉස්සෙල්ලා මේකෙන් අලාභය ලබනවා කියන එක මං අහන්නේ කවුද කිව්වේ තැන්පත් මුදලක දාන්න කියලා? අපි මෙතන වියදම් ගෙවන්න කියලා ඔබට මුදලක් දුන්නොත් ඒ මුදල වියදම් ගෙවන්න නැතුව තැන්පත් ගිණුමක දැම්මොත් මොකද වෙන්නේ? අපරාධයක් නඩුවක් නෙවෙන්නේ. ඉතින් මේක මට තේරෙන්නේ මම මේකයි කිව්වේ මම හොඳට පැහැදිලි කරා. මම දන්න තරමට මේක අබේකන්නේ. අනික මේ චක්‍රලේඛන නීතිය පදනම් කරලා දාන්න නැත්තම් ඒවා නීතිය නෙමෙයි. 2008 නීතියට පටහැනිව. නීතියට පටහැනිව කරේ. කිසිම මේ පදනමක් නැහැ දැන් මේවට. අපි දිඩ දුන්නා 2002 දී හොඳම බැංකු වලට මුදල් දාන්න. මුදල් දාලා හොඳම පොලිය ලබා ගන්න. ඒක අයින් කරලා ආණ්ඩුවට දාන්න. ආණ්ඩුවේ තියෙන වාණිජ්‍ය බැංකු දෙකයි. ඉතුරු කිරීමේ බැංකුව වාණිජ්‍ය බැංකුවක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඉතුරු කිරීමේ බැංකුව ඒගොල්ලේ 2A වගන්තිය යටතේ ඉතිරි කිරීමේ බැංකුව. ඊට අමතරව පුළුවන් වාණිජ්‍ය බැංකුවල වැඩ කරන්න. අනික් බැංකු දෙක වාණිජ්‍ය බැංකු. මේක ඉතිරි කිරීම. ඕනනම් සාමාන්‍ය පොලියට අඩුව පොලිය දෙන්න පුළුවන්. අනික මුදල් මේකෙන් අඩුපාඩු වුණොත් ඒක ගෙවන්න තියෙන ආණ්ඩුවට. මොනොත් ඔතනයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි මුදල් මේ මෙතනින් මුදල් අයින් කරනවා කියන එක අපරාධයක් නම් ඒ කාලේ මුදල් දෙකන්ට විරුද්ධව නඩු දාන්න ඕනේ. වැඩිපුර පොලිය ලැබුණ තැනින් අයින් කරලා රජයේ බැංකු දෙකට දැම්මේ. ඉතින් ඒ නීතිය 2016 දැම්මේ චක්‍රලේඛනයත් අපි දන්න එක නීතිය පදනම් කරා මේක ගත්ත එකඟත්වයක් කරනවා. අනික අපිට ඔය 2008 පදනම් කරගත්තු නීතියක් නැහැ. ඒත් මහමතුරු ඇවිල්ලා කියනවා පළාත් සභා පනතේ 3 වෙනි කොටසේ මුදල් කොටස යටතේ දැම්මොත් එයාට තමයි මේ මුදල් ගෙනියන්න බලය තියෙන්නේ. මොකද නීතියෙන් කියන්නේ මහාණ්ඩුවේ මුදලක් දුන්නොත් ඒක කොහොමද ඊට පස්සේ මහාණ්ඩුව ආපහු ගන්න කියලා. මේ හුඟක් අඩුපාඩුකම් තිබුණ නිසා 2023 රාජ්‍ය මුදල් පාලනය කළමනාකාර කෙටුම්පතින් අපි ඒක විසඳුවා. දැන් මේ ප්‍රශ්නයක් නැහැ. ඒක තියෙනවා. ඉතින් මම මේ කරුණු ඔක්කොම එයාට දැනුම් දෙනවා. දැන් බලලා මොනවා වෙනවද දන්නේ නැහැ. කාට පෙන්වනවද මන් දන්නේ නැහැ. කොහොම හරි මෙච්චරයි මට කියන්න. News One Lanka. Good news for everyone.